අපිම අපි කෙරෙහි අනුගත වීමක් කරගෙන තමයි අපි ගමන් කරගෙන යනවා. අපේ සංඥාව අපිම දකිනවා. එතනින් එහාට අපිට පුළුවන්කම තියෙනවා ඇති කරගන්න තථාගත දර්ශනය. අපි ස්වභාවික වෙන්න බයයි. බොහෝ දෙනා. ඇයි ස්වභාවික වෙන්න බය? ස්වභාවික වුණොත් මම නෙමෙයිනේ. මමත්වයේ අතහැරලා යමක් ලබන්න අකමැති වෙන්නේ. අකමැති වෙන ස්වභාවයක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි ලබන හැම දෙයක්ම මමත්වය තුලින්ම ලැබිය යුතුයි. මමම ලැබිය යුතුයි කියන සම්මතයක් තියෙනවා. නේද? එහෙම දෙයක් තියෙනවා. යම්කිසි කාර්යයක් වුණත් එහෙමයි. සමහර වෙලාවට ඒ කාර්යය මමම කළ යුතුයි. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ කාර්යය කවුරුන් හෝ සිදු කළා කාර්යය සිදු වෙනවා නම් ගැටලුවක් නැහැ. ඒ වගේ අපි තුල මේ මමත්වය කියන එක දුරු කරන්න කටයුතු කරද්දී මේ මමම හැම මොහොතකම හැම තැනකම ජීවත් විය යුතුයි කියලා කල්පනා කිරීම වරදක්. ස්වභාවික දැක්ම නිතැතින් ස්වභාවයෙන්ම ඔබ ළඟ තියෙන ධර්මතාවයක්. එයට අවදි වන්නට ඉඩ හරින්න පමණයි ඔබට තිබෙන්නේ. ඔබ ඉඩ